vlog එකෙන් අපි යන්නේ නගෝයා. එහෙනම් එන්නකො ට්‍රේන් එකට නගින්න නගෝයා යන්න. ට්‍රේන් කිව්වට මම අද Shinkansen එකේ යන්නේ. මම ගත්තේ Jiyuseki. Jiyuseki කියන්නේ බුක් කරපු නැති සීට් තියෙන තැන්. ඉතින් ඒ කාර් එකට ගිහිල්ලා ඕනම තැනක ඉඳ ගන්න පුළුවන්. සින්දුවක උදාගත්තා. එහෙනම් ඉතින් යන්න තමයි යන්නේ. මේ උදේම යන්නේ. මම මොකුත් කාලා හිටියෙත් නෑ. ඒ නිසාම වෙන්ඩින් මැෂින් එකකින් කොෆි එකකුත් ගත්තා. ඉතින් එහෙනම් අපිත් දැන් යන්නේ. Bye bye. ඔන්න ඔහම මන් දැන් නගෝයා වලට ආවා. දැන් ඉතින් මුලින්ම කොහෙටද යන්නේ කියලා කල්පනා කරනවා. මම ඉතින් ෆස්ට් ටයිම් නගෝයා ආවේ. ඒක නිසා කොහෙටද යන්නේ කියලා දන්නේ නැහැ. හැමතැනටම පොඩ්ඩක් ඇවිදලා බලුවා චුට්ටක්. ඔන්න ඉතින් කොහොම හරි මම ස්ටේෂන් එකකිනුත් එළියට ආවා. මේක තමයි නගෝයා සිටි එක. දැන් මම ආස කරයක් දැක්ක. ඒකේ ඩුබායි චොක්ලට්ස් උත් තියෙනවා. ඔයාලා ඩුබායි චොක්ලට් ආසයිද? ඒක නෙමෙයි ඉතින් මට ඕන උනේ මේ ජූඑම් පන් කියන එක. ඉතින් ඒක කන්න යන්ද? දැන් ඉතින් අපේ ජූඑන් පන්න කෙනකන් අපි චුට්ටක් ඉමු. මං ඉඳන් හිටියේ මේ හරියේ. ඊට පස්සේ charge කරගන්න ඕන හින්දා ෆෝන් එක මං ආයෙ වෙන තැනකට මාරු වුණා. දැන් ඉතින් ජූඑන් පන්න කෙනකන් ඉමු. ඒක නම් හරිම රහයි. ඔයාලත් ආයි ගියොත් අනිවාර්යෙන් කාලා බලන්න. ඊළඟට මම මෙහි ගොඩක් අය කියලා තිබ්බ ඉන්ටර්නෙට් එකේ ඉයොන් මෝල් එක හරිම ලස්සනයි කියලා. ඉතින් ඒක බලන්න ආවා. මේ තියෙන්නේ ඉයොන් මෝල් එක. මේ වටේට තියෙන එක නොරිතකේ ගාඩන් කියලා කියන ගාඩන් එකක්. ඇත්තට මෙතන ගොඩක් ලස්සනයි. ගොඩක් අය පවුල් පිටින් ඇවිල්ලා හිටියා. හරිම ලස්සනයි. ඇතුලේ සින්දු තිබ්බා. එක එක දේවල් තිබ්බා. ඒ වගේම ඉයොන් මෝල් එක ඇතුලේ අනිවාර්යෙන් යන්න ඕන තැනක් තියෙනවා. නගෝයා වල විතරයි. ඒක ඇත්තටම පොත් කඩයක්. ඒක හරිම ලස්සනයි. මේක ඉයොන් මෝල් එක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ බුක් ස්ටෝර් එක. සුතායා බුක් ස්ටෝර්.
මුලින් මේකේ මේ උමියාගේ නම නම් අරන් ආවා. ඒ ටික ලොක එකක් ඇතුළට දාලා නිදහසේ යන් අපිනේ. එන්සී කොයින් එකක් මාරු තියෙන්න ඕනේ. මං ගාව ඒ වෙලේ තිබුණේ නැහැ. හොඳලාට ළඟ වෙන්ඩින් මැෂින් එකක් තිබිලා එන්සිය මාරු කරගත්තා. බීම් එකක් කරගත්තා. මේතුරු ආවා එන්සිය. එහෙම කරගන්න. ඒතකොට අර ලේසි ඇවිදින්න යන්න. දැන් ඔන්න මං මොකොත් අතේ නැතුව හරිම ෆ්‍රී එකේ බුක් ස්ටෝර් එක ඇතුළට ආවා. මේ තියෙන්නේ බානක එක අනිම ලස්සනයි එතන. ඉතින් අපි මේක බලමු. ඔයාලා හිතුවා නේද මේක ගොඩාක් පොත් තියනවා කියලා. එහෙම නෙමෙයි. මැදින් මිර එකක් යනවා. එතකොට අර දෙපැත්ත පේනවා. ප්‍රතිබිම්බය තමයි උඩින් පේන්නේ. ඒක හරිම ලස්සනයි. බුක් ස්ටෝර් එක බලලා ඉවරලා ඊළඟට මම ආවා ටොයෝටා මියුසියම් එක බලන්න. එනං යන්. Welcome to Toyota Commemorative Museum of Industry and Technology. ただいまよりトヨタパートナーロボットカーブによるバイオリン演奏を行います。 මියුසියම් එකේ අන්තිම හරියේ මේ වයලින් එක අරන් ඉන්න රොබෝ ඉන්න. එයා ටොයෝටා එකේ ඇන්තම් එකයි තව සෝන් එකකුයි වයලින් එකේ ප්ලේ කරනවා. ඒකත් හරිම ලස්සනයි. ඉතින් මට වැඩි රෙකෝඩ් කරන්න හිතුන්නේ නැහැ. ඉතින් හොටෙල් එකට ගියා, රෑ පොඩ කැවිදින්න ගියා, කෑවා, බීවා. ඒ ටික තමයි වුනේ. ඉතින් මේ විදිහට වීඩියෝ එක ඉවර කරන්න. ආයෙ වෙන බ්ලොග් එකකින් හම්බෙමු. බයි බයි. වීඩියෝ එකට ලයික් කරගෙන කමෙන්ට් කරගෙන සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න ළමයි. ඉතින් බයි බයි again.